සංගීත සීසන් 2 කතාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. මිලින්ද මේ දවස්වල කල්පනිකේ තාත්තව පවා එක්කරගෙන ගිහිල්ලා මේ තිසංකට වගේම තිසංකගේ ගෙදර ඉන්න මහීගේ තාත්තතුළු කට්ටියටත් ගොඩාක් කරදර කරන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් මේ වගේ කරදර කරන එක සම්පූර්ණ වැරදි. ඒකට හේතුව මිලින්ද කවදාවත් ආදරණීය චරිතයක් වෙලා තිබුණේ නැහැ. මිලින්දට ඒ වගේ චරිතයක් වෙන්න උවමනාවකුත් තිබුණේ නැහැ. මිලින්ද කරපු දේවල් ටික ඔයා හොඳටම දැනගෙන හිටියා. මිලින්ද කවදාවත් ආදරය කළේ නැහැ වගේම මිලින්දට කවදාවත් ඒ දරුවව තමන්ගේ කරගන්න උවමනාව තිබුණේ නැහැ. මිලින්ද හැමතිස්සෙම try එකක් ලබා දුන්නේ වෙන කිසිම දෙයකට නෙවෙයි. මිලින්ද හැම තිස්සෙම කටයුතු කළේ තමන්ගේ කියලා කිසිම දෙයක් තියෙනවා කියන එකවත් විශ්වාස කරගෙන හිටපු කෙනෙක් නොවන බව අපි දන්නවා. මිලින්ද හැමතිස්සෙම දැන් දරුවට අත්‍යවශ්‍ය මොනවාම හරි දෙයක් තියෙනවා නම් මොනවද ඒ කියලාවත් හොයලා බලලා අරන් දෙන්නවත් try එකක් නොදීපු තාත්තා කෙනෙක් තමයි මිලින්ද කියන්නේ. මිලින්දේ කරපු වැඩේ සම්පූර්ණ වැරදි. මිලින්දට එහෙම දෙයක් නොකර ඉන්නයි තිබුණේ. ඒක තමයි අපිට මේ වෙලාවේ කතා කරන්නටම පුළුවන් වෙන ලොකුම කාරණාව විදියට මම දැන් මේ වෙලාවේ වාට මතක් කරලා දෙන්න සූදානමකුත් ඇති කරගන්නේ. තව දෙයක් මම වාට මතක් කරන්න සූදානමක් ඇති කරගන්නවා. ඒ මොකක් කියලාද වාට හිතෙන්නේ? ඒ පැහැදිලි කිරීම මම මෙහෙම කියනවා. දැන් අසේනිටත් මේ ආරංචි යනවා. ඒ වගේම මිලින්දගේ මේ දරුවටත් ගෙදර අයටත් තියෙන ලොකු කරදර ගොඩක්. ඉතින් අනිවාර්යෙන් අසේනිට ගොඩාක් දුක හිතෙනවා මේ ගැන ආරංචි වුණාට පස්සේ. අසේන්ට දුක හිතෙන්න වෙන හේතුවක් නිසා නෙමෙයි. අවංකවම මේ දරුවට දැන් අම්මත් නැහනේ. එතකොට තිසංකත් එක්ක තමයි මේ දරුවා ඉන්න කැමති. ඉතින් මේ දරුවා ඉන්න කැමැත්තෙන් ඉන්න කෙනාගේ ගෙදර මේ දරුවට ඉන්න ලැබෙන්න ඕනේ. මොකද මේ දරුවා අකමැත්තෙන් මේ දරුවගේ ජීවිතේ ගත කරන්නට අවශ්‍යතාවයක් තියාගත යුතු නැහැ. ඒක තමයි අවංකවම කතාව විදියට අපි හැමෝටම මේ වෙලාවේ මතක් කරලා දෙන්න පුළුවන් වෙන තවත් ලොකුම කාරණාවක් විදියට මම ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. කොහොමනත් අපිට දැන් ඉස්සරහදී මෙන්න මේ වගේ කතාවක් කතා කරගන්නට වැඩි අවස්ථාවක් ලැබෙනවා. ඒක තමයි මට මේ වෙලාවේ ඔයත් එක්ක එකතු වෙලා කතා කරන්නටම ලැබෙන විශේෂම කාරණාව බවට පත් වෙලා තියෙන්නේ. මම මෙන්න මෙහෙම දෙයක් ගැන ඔයාට අද වීඩියෝ එක හරහා කතා කරන්න සූදානමක් එකතු කරගෙන මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවක් තියාගෙන ඉන්නවා. මේක හරිම විශේෂ දෙයක් විදියට අපිට කතා කරන්නටත් පුළුවන්කමක් ලැබිලා තියෙනවා. අසේනි මිලින්දව තනියම හම්බ වෙනවා. විශේෂයෙන්ම මේ දරුව වෙනුවෙන් කතා කරන්න කටයුතු කරනවා. විශේෂයෙන්ම වෙන කිසිම දෙයක් ගැන නෙමෙයි කතා කරන්නේ. ඒක තමයි මේ වෙලාවේදී කතා කරන්න පුළුවන් හොඳම විදිය. ඒ කියන්නේ මේ දරුවටවත් කාටවත් කරදර කරන්න සූදානම් වෙන්න එපා කියන දේ ගැන මේ වෙලාවේ කතා කරන්න ඉඩකඩක් හදලා දීලා තියෙනවා කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්නට chance එකක් තියාගෙන ඉන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මේ විශ්වාසය අපි මේ වෙලාවේ හොඳින්ම කතා කරන්න ඉඩකඩක් ලැබලා දීලා තියෙනවා කියන දේ ගැන තමයි අද අපි අනිවාර්යයෙන්ම කතා කරන්නට බලාපොරොත්තු රැසක්ම තියාගන්නට කටයුතු සූදානම් කරගෙන ඉන්නේ කියන ඒ කාරණාව අපිට මතක් කරලා දෙන්නටත් පුළුවන්කම ලැබිලා තියෙනවා. මම තව දෙයක් ඔයාලට මතක් කරන්නද? මේක හරිම විශේෂයි. ඒ තමයි අසේනි මිලින්දට කියන්නේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්න කියලා. මොකද දැන් මේ දරුවට කිසිම දෙයක් ආරංචි වෙන්න මේ දරුවගේ නිදහස සීමා කරන්න හොඳ නෑ කියන තැන ඉඳගෙන තමයි ගොඩාක් දුරට කතා කරන්නේ. මේ දරුවගේ නිදහස සීමා වුණොත් මේ දරුවට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා කියලා මේ කට්ටිය නීතිමය ක්‍රියාමාර්ග ගත්තොතින් එතන ඇති වෙන ප්‍රශ්න ගැන තමයි කතා කරන්නේ.